මේ පුරාණ සෝන් පිටියක්ම නෙවෙයි. රෝසපෑ ආදරණීයන්ගේ අවසන් නිත්‍රාගාරයක්. ආදරණීය වූ සීතල වූ නිත්‍රාගාරයේ ස්මෘතිගත කිරිකරුණ සොහොන්. ඒ කොත් අතරින් නැගෙන ප්‍රේමවන්ත මිනිසුන්ගේ උණුසුම තැවරුණු කුරුසපත්. සෑම තැන්හිම විසිර තිබෙන්නේ සදාකාලික ජීවනය පිළිබඳ විශ්වාසයන්. රහස් සඟවාගත් විශ්වාසයේ සෙවනේ අප දන්නා නොදන්නා මිනිසාත්මයන්. සුළං රොද මුසුව මුදු සුවඳ හමන දේවදාර ද්වාරයන්. මල්කුමු සෙවනේ වැතිරුණු අප ආදරණීයයන්ගේ අවසන් විවේකයන්ට බාධා නොවනසේ තැබෙන පියවර සටහන්. නිද්‍රාගාරය පුරා පැතිරුණු ශාන්තිය වෙන්වීමේ ශෝකය මැදින් මම ඇවිද යමි. නතර වෙමි. තම ආදරණීය විශ්වාසවන්තයාගේ අවසන් කැඳවීම තෙක් විවේක ගන්නා ශාන්තියෙන් සහ බලාපොරොත්තුවෙන් පිරුණු නිද්‍රාගාර. ඒ ශෝකය වෙනුවට නැවත නැගිටීමේ බලාපොරොත්තුව. සදාකාල ජීවනය පිළිබඳ විශ්වාසදායක නිම්නය මැදින් මම මීදුමක්සේ ඇවිද යමි. මේ ඔබ දන්නා නොදන්නා තංගමලේ චාරිකාවේ පළමුවන්නයි මිනිස්සුන්ගේ අවලස්සන මතක මරාදාන්න. ලස්සන මතක මේ සොහොන් අස්සේ ආය උපදින්න පුළුවන්. මම ඔබත් එක්ක තංගමලේ චාරිකාව ගමන් අරඹන්න හදන්නේ. තදින් අත්තල්ලා ගන්න එන්න. මම උපුල් ශාන්ත සන්නස් කළ. මේක ටිකක් සීත හිරිගඩු පිපෙන මීදුම පිරුණු ගමනක්. ඉර පායලත් ටික වෙලාවක් යනකං මීදුම නිසා ලා අලුපාට පැහැයක් ගන්න පරිසරයක ඇවිදගෙන යනවා කියන්නේ ටිකක් හරියට මලයාලම් ෆිල්ම් එකක ෆ්ලොට් එකක ඇවිදිනවා වගේ වැඩක්. මේ සීතල පිරුණු මලයාලම් ෆ්ලොට් එකේ ඇවිදින්න නම් අපි යන්න ඕනේ හපුතලේ පැත්තට. තණ්ඩලේ දෙන්න දෙපොලේ දක්කගෙන හපුතලේ කන්ද දැකලා බඩදන්න ගත්තු පව් කළ ගොනාට කටු කැලේ ගාලෙදි දිගේලි නොකර වද දිදී හපුතලේ ගියපු සිද්ධි ජනවහරෙදි හමු වෙනවා. ඒත් අපිට නම් මේ ගමනට තදියම තිබ්බෙම මේ ලස්සන නිසා. හැබැයි අපේ ගමන නම් කරත් එකින් නෙවෙයි ආයිබෝවන්න. අපි හපුතලේට අවුමට ලංවෙනකොට හපුතලේට එළිය වෙලා. පුංචි කඩපේලිවල ලෑලි දොරවල් අරින ගමනුයි තිබුණේ. ටවුම සුපුරුදු කලබලයට ලකල හැස්ති වෙන වෙලාවක් ඒක. පාන්දර වැටුණු පුංචි පුංචි පිනිබින්දු පොහොට්ටුවල තැවරිලා තෙතපිරුණු මිහිරක් ගේන්න පටන් අරන්. මේක මීදුම අස්සෙන් හපුතලේ සානුව හැඩටම පේන වෙලාවක්. මේ සානුවට උඩින් පුංචි කඳු ගැට්ටක පිහිටලා තියෙනවා හුරු බුහුටි දේවස්ථානයක්. මේ දෙවොල හිතට ගේන්නේ ආගමික මිහිරකට එහා ගියපු සෞන්දර්යාත්මක හැඟීමක්. ඉතින් ආයිබෝවන්ඩ තංගමලේ යන මේ ගමනේ මේ සෞන්දර්ය හැඟීම නොවිඳගෙන පුළුවන්ද? ඕන් අපිත් ගියා ඒ අපූරු හැඟීම හොඳ හුස්මකින් පුරවගන්න. හපුතලේ ප්‍රදේශයේ තියෙන එකම සිනමා හල දීතලාව රීගල් එක. රීගල් එකේ මේ දවස්වල පෙන්නනවලු කමල් හසන්. ඒගොල්ලෝ ගහලා තියෙන කමල් හාසන් ඉන්දියන් 2 ෆිල්ම් එක. ඒ නිසා හපුතලේ සංචාරකයෙකුට බොහොම පැරණි සිනමා ශාලාවක් බලන්න ඕන නම් දීතලාව රීගල් එකත් මෙතන නම් විනාඩි 5ක දුරින් තියෙනවා. මම මේ යන්නේ මෙතන තියෙන චර්ච් එකට. මේ මනෝරම්‍ය හුරුබුහුටි දෙවොල පිහිටන්නේ අපූරු තැනක. පහලින් හපුතලේ සානුව. ඊට ඈතින් පේන
පිදුරුතලාගල, රාංගල ඇතුළු කඳු යාය. ඒ සියල්ලට මුහුණලා පිහිටපු දෙවොල. දෙවොල පිහිටපු පුංචි කඳුගැට්ට. කඳුගැට්ට වටේට අශ්ව ලාඩමක් වගේ පිහිටපු තාරපාර මේ ඔක්කොම හරියට එකකට එකක් යාවෙලා හැදුණු චිත්‍රපටියක් වගේමයි. හපුතලේ ඉඳන් බණ්ඩාරවලට යන පාරේ හරියට මීටර 200ක් විතර තවම ඉඳන් එනකොට තියෙනවා මෙතන අඩවි වන කාර්යාලය. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මේක ඉතාම පැරණි ගොඩනැගිල්ලක්. මේ හිටපු කැලෑ මහත්තුරු හිටියේ මේ වනය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන්. මේ තියෙන අවුරුදු 100කටත් වඩා පැරණි ගොඩනැගිල්ල. මේ චර්ච් එක මේක ඉතා වැදගත් තැනක්. මේ අපූරු දෙවොල බලන්න නම් පුංචි කඳුගැට්ට තරණය කරන්න වෙනවා. එහෙම යන කිතුණු බැතිමතෙක්ට නම් කල්වාරිය සිහි වෙනවාමයි. වර්ෂ 1869 දී ඒ කියන්නේ ඉංග්‍රීසි කාලේ හදපු දෙවොලක් මේක. දේවස්ථානයේ පැරණි කමටම ගැලපෙනවා මේ දෙවොලේ පූජනීය නාමය. මේ සොඳුරු හුරුබුහුටි දෙවොල පූජනීයත්වය ලබලා තියෙන්නේ ශාන්ත ඇන්ද්‍රූස් පියතුමන් නමින්. ශාන්ත ඇන්ද්‍රූස් දේවස්ථාන. මේක තියෙන්නේ හපුතලේ නගර හිසට උඩින්. ඒ නිසා හපුතලේ නගරෙන් එනකොට සානෝ දිහා බලාගෙන ගියාට ඔළුව උස්සලා බලන්නේ මේ මෙතන තියෙන චර්ච් එක දිහා. හපුතලේ නගරයේ තියෙන ඉතා පැරණිම චර්ච් එක මේ. මේක ඇන්ග්ලිකන් චර්ච් එකක්. මේකේ විශාල පැරණි සොහොන් කොත් ගොඩක් තියෙනවා. හපුතලේ නගරේ නම් හරියටම එක විනාඩියකින් මේ චර්ච් එකට ඇවිදගෙන එන්න පුළුවන් කමක් තියෙනවා. මම කරන්න හදන්නේ චර්ච් එක ඇතුළට ගිහිල්ලා මොන තරම් පෞරාණික ස්ථානයක්, පුරාවස්තු ගොඩක්, හපුතල ඉතිහාසයක් මේ චර්ච් එක උඩ තියෙනවද කියලා පොඩ්ඩක් බලලා යමගෙත්. ක්‍රිස්තු වර්ෂ 1509 ඉඳන් 1547 වෙනකල් එංගලන්තයේ රජකම් කරපු රජ්ජුරුවන්ගේ නම 8 වැනි හෙන්රි. මේ රජ්ජුරුවෝ අවුරුදු 56ක් ජීවත් වුණා. ඒ අවුරුදු 56 ඇතුලේ 6 වතාවක් කසාද බැන්දා. රජ්ජුරුවන්ගේ පළවෙනි බිසවගේ නම කැතරින්. ආගන්හි කැතරින්. ඇය ස්පාඤ්ඤ රජපෞලේ ඥාති දියණියක්. රජ්ජුරුවන්ගේ දෙවෙනි බිසවගේ නම ඇනා. ඇනා බොලින්. ඇය ඉංග්‍රීසි ජාතික ප්‍රභූ තරුණියක්. රජ්ජුරුව තමන්ගේ පළවෙනි බිසවගෙන් දික්කසාද වෙන්න අවසර ඉල්ලලා වතිකානුවට මුලින්ම ලියුමක් යැව්වේ 1527 දී. ඒ ලියුම ලිව්වේ ඒ කාලේ වතිකානුවේ හිටපු 7 වැනි ක්ලෙමන්ට් පාප් වහන්සේට. ඒක තමයි ඒ කාලේ නීතිය. හැබැයි පාප් වහන්සේ මේ ලියුමට අවසර දුන්නේ නැහැ. එහෙම අවසර නොදෙන්නත් ඉතාම බරපතල හේතුවක් තිබ්බා. ඒ තමයි ස්පාඤ්ඤේ 5 වැනි චාල්ස් අධිරාජ්‍යයා. තමන්ගේ රජපෞලේ සමාජිකාවක් එහෙම ලේසියෙන් දික්කසාද ගෑණියෙක් වෙනවා දකින්න චාල්ස් අධිරාජ්‍යයා පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. 1534 දී හෙන්රි රජතුමා එංගලන්ත පාර්ලිමේන්තුව ලවා අලුත් නීතියක් සම්මත කෙරෙව්වා. ඒ නීතියෙන් කිව්වේ එංගලන්තයේ ඇතුලේ තව දුරටත් පාප් වහන්සේගේ බලය පිළිගන්නේ නැහැ කියලා. ඒ නිසා එතනින් පස්සේ එංගලන්තයේ ඇතුලේ ක්‍රියාත්මක වුණු ක්‍රිස්තියානි පල්ලිය වතිකානුව කේන්ද්‍ර කරගෙන පාප් වහන්සේගේ ආධිපත්‍යයේ යටතේ ක්‍රියාත්මක රෝමානු පල්ලියේම කොටසක් විදිහට සැලකුණේ නැහැ. ඒක අලුත් ආගමික සංස්ථාවක් විදිහට වැඩි දියුණු වුණා. ඒ ආගමික සංස්ථාවට මිනිස්සු කිව්වේ ඇන්ග්ලිකන් චර්ච් එක කියලා. සිංහලෙන් නම් අපි කියනවා එංගලන්ත සභාව කියලා. අද මේ වැඩසටහනේ ඔබ නරඹන්න යන්නේ ලෝකයේ ආගමික ඉතිහාසය වෙනස් කරපු එංගලන්තේ හිටපු 8 වැනි හෙන්රි රජුරුවන්ගේ ඓතිහාසික දික්කසාදේ මතක සටහන ගැන. ශාන්ත ඇන්ද්‍රූස් නාමය කිතුණු ඉතිහාසයේ ඈතටම දිව යන නාමයක්. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මුල්ම ගෝලයන්ගෙන් කෙනෙක් තමයි ඇන්ද්‍රූස් කියන්නේ. මේ ඇන්ද්‍රූස් ආගමික ව්‍යාප්තිය වෙනුවෙන් ස්කොට්ලන්තයේ ඇතුළු රටවලට ධර්ම ප්‍රචාරණයේ නිරත වෙලා තියෙනවා. ඒ නිසා ස්කොට්ලන්තයේ ඇතුලේ ශාන්ත ඇන්ද්‍රූස් කියන්නේ නිතර ඇහෙන, පෙනෙන, දකින නාමයක්. මේ ගමනේදී අපිට දැනගන්න ලැබුණු විදිහට
මේ දේවස්ථානය නිර්මාණය කරලා තියෙන්නේත් ස්කොට්ලන්ත ජාතිකයන්ගේ දායාදයන් එක්ක. ඉතින් බ්‍රිතාන්‍ය සමයේ ගඩොලින් ගඩොල තැනුණු මේ අපූරු නිර්මාණය හපුතලේ ටවුමට ගේන්නේ අපූරු හැඩයක්. මේ කුඩා දේව මන්දිරයේ ඇතුළත ගර්භය පිවිසෙන ඕනෑම කෙනෙක්ව ඇද බැඳ ගන්න තරම් හැකියාවකින් යුක්තයි. මන්දිරය ඇතුළේ තියෙන හුරුබුහුටි ගතියත් එක්ක බැඳුණු මීදුම වගේ හැඟීමක් නිසා එහෙම ඇද බැඳ ගන්නවද කියන්න හරියටම දන්නේ. හැබැයි ඒක එහෙම නොවෙනවා කියන්නත් බෑ. සුවිශාල දේව මන්දිරයක අල්තාරයක තියෙන දේව භක්තිය වඩවන හැඟීමම මේ පුංචි දේවාල අර්ථාලය මත පේන්න තිබීම එක අතකින් පුදුමයක්. රාංගල පිදුරුතලාගල කඳුයායට වගේම හපුතලේ පුංචි ටවුමටත් වැටෙන මීදුම කපාගෙන එන ඉරෙලිය මේ පුංචි දෙවලටත් වැටෙනවා. හෙලෝ හයි හැබැයි ඒ වෙනම හැඩයකින්. අයිබෝවන් දවසක් ඒවා දවලක් ඒවා සුබ දහවලක් වේවා. ඒවා හරි. ස්තුතියි මම සාංකීව නැමත පරණ පන්නේ භාර කරන දෙක්කිනා හරි අවුරුදු 62ක් සේවය කර මගේ තාත්ති සකන්ඩයා ෆ්‍රැන්සිස් යාගේ සෝන ඉස්රාම් අපි ඒ ටික බලමු. සෑම්ට පුළුවන් ද මට ඉස්සෙල්ලා මේක ඇතුළ පෙන්නලා කියලා දෙන්න? යම්. සෑම් මට එකින් එක කියලා දෙන්නකෝ. සෑම් මේ බෝඩ් එක මොකද්ද? යාතම හැම්ටන් වර්තේ අයිතිකරුවෙක් වෙලා හිටියා. ක්වීන් එලිසබෙත්ගේ නායක වෙන රටේ මේකේ. හරි. එයා මැරුණේ 1940. අද ඊළඟට ටියුටින් නල්පිනිස් කියලා යාත් මසිනා කෙනෙක් වෙනවා මෙයාගේ ෆෙලොස්බර්න්ගේ. ඔව්. ප්‍රොටෙක්ටර් එලිෆන්ට් ආරක්ෂා කරන අලියෝ. පාර්ලිමේන්තු එකේ මෙම්බර් වෙලා ඉඳලා තියෙනවා. ඔව්. එයාගේ නම මොකද්ද? ටියුටින් නල්පිනිස්. ඔව්. එයා 1892 ඉඳලා තියෙන්නේ නේද? ප්ලාන්ටර්. එයා ප්ලාන්ටර් කෙනෙක්. 54 යා මිය ගියා. එයාගේ සෝහනක් මෙහි තියෙනවද? තියෙන සෝනා තියෙන. මේ බෝඩ් එක මොකද්ද? මේක ඇවිල්ලා ලැබුවේ කියලා පිටපෙක් කෙනෙක්. මෙයා කියවා ගුරුදාස් සෙන්ට් තෝමස් කොලෙජ් එකේ ඉන්ටි කොලෙජ් එකේ දෙකකට ගෝල්වා දෙකින් කාලේ එයා ලංකාවේ ගියා කන්ස්ට්‍රක්ෂන් ඉංජිනේර් සර්වයින් ඉංජිනේර් වගේ ගියා ඉංජිනේර් කරලා දෙවන ලෝක යුද්ධ කාලේ හිටියේ. එතකොට සෑම් ඔය ගුරුතලාව සෙන්ට් තෝමස් එකත් දැන් සම්බන්ධ වෙනවා. ඉගෙන ගත්ත කෙනෙක් නේද? ඒ කියන්නේ ගුරුතලාව සෙන්ට් තෝමස් එක ගොඩක් පරණයි නේද? පැරණිම එක්කන එංගලන්ත සභාවට අයිති මේ පාසලක්. ඒක සෙන්ට් තෝමස් බණ්ඩාරල සෙන්ට් තෝමස් ගුරුතලාව සෙන්ට් තෝමස් මවුන්ට් ලෝනියා. ඔව්. අපි කියන්නේ ඇන්ග්ලිකන් චර්ච් කියලා. ඇන්ග්ලිකන් චර්ච්. හරි. ඒක හරි. ගොඩක් ඒක තමයි අපි පාවිච්චි කරන වචනේ නේද? හරි සෑම්. හරි. එතකොට සෑම් මේ මට මේ බෝඩ් එකක් කියලා දෙනවද? ස්කොට්ලන්ඩ් ඉංග්‍රීසි ජාතික නාටකයක කට්ටිය එයා තමන්ගේ යුද්ධ කාලයේ තමන්ගේ දේහය පරිත්‍යාග කර යුද්ධ වෙන්නේ. එතකොට 1914 ඉඳන් 1919 වෙනකන්නේ යුද්ධ කාලේ තිබුණේ. මට නම් ටික කියන්න යන්න සෑම් මොකක්ද දන්න අයගේ? Lieutenant Holocauste. දෙවෙනි CD Bright. එයා ලෙෆ්ටිනන්ට්. එතකොට HP Evans. එයාත් ලෙෆ්ටිනන්ට්. මෙයා කැප්ටන්. H Sloan. right. මෙතන ඉන්නවා මේක රෙජිමන්ට් එක. රෙජිමන්ට් එක හරි. අතන හපුතලේ කියලා ගහලා තියෙනවා. ජීවිතේ හපුතලේ හිටියා. කහගල්ල විහාරවල ග්ලැනෝ and නායබද්ද. ඒ ස්ටේට් එකේ තමයි මේගොල්ලෝ හිටියේ. right good. හරි. Actually, they drowned at Mount Lebanon.
මේ ගීත. හරි. ඒක ඊළඟ ගීතනේ. දාන්න. එයාත් ඒ වගේමයි මුහුදේ මේ ගිහිල්ලා තියෙන්නේ. හරි. අනිත් එක මේක විශිෂ්ට මේකක් කරලා රාක් එකක්. ඒකයි ලංකාව ගැන කොලස් ලංකා. ඒ කියන්නේ ලංකාව ගැන ඉතිහාස ගැන ඒ කියන්නේ නේචර් එක. මෙතන මොකද්ද මේ ගහලා තියෙන්නේ 1883 කියන්නේ මේ චර්ච් එක පටන් ගත්ත කාලේ. පටන් ගත්ත කාලේ 1869. ඒකෙන් පස්සේ අවුරුදු 20 ගානකින් පස්සේ ජෝර්ජ් ඩග්ලස් ඇල්ස්ටන් එයාත් ස්කොට්ලන්ඩ් ස්කොටිෂ් මේකල්ල මෙයා තමයි මේ කවියක් ලිව්වේ ඉංග්‍රීසි ජාතික කවියෙක් ලංකාවේ අවුරුදු 20ක් ජීවත් වුණ එකන. එයා ඇවිල්ලා නුවර තියෙන ට්‍රිනිටි කොලෙජ් එකේ වයිස් ප්‍රින්සිපල් ඇටිට සේවය කරා. ට්‍රිනිටි එකේ. ඉතින් තාමත් එයාගේ කවිය තව ලංකාව ගැන කියපු කවිය තමයි. ඕකේ. මේක එයාගේ ගීතිකාවක් මේ පොතේ තියෙනවා. මන්දිරයේ වීදුරු කවුළුවල සිතුවම් කරපු මරියා දේව පින්තූර අතරින් ඉර එළිය වැටෙද්දී මේ මුළු මන්දිරයම දේව කරුණාවෙන් පිරීලා යනවා. පුංචි දේව මන්දිරයක් ඇතුළේ ඉඳගෙන ස්වභාව සෞන්දර්ය එක්කාසුණු පිරුණු හැඟීමකින් පිරී යනවා කියන්නේ ඒක විඳින්න ඕන හැඟීමක්. හපුතලේ පැත්තෙන් තංගමලේ යන කෙනෙක් මේ හැඟීම මිස් කරගන්නවා කියන්නේ දෙව්ලොව දැක දැක නොගිය වගේ පස්සේ කාලෙක පසුතැවෙන්න හේතුවක් වෙන්නත් පුළුවන්. තංගමලේ යන කවුද ඉතින් ඒ හැඟීම අතහැරගන්නේ? stained glasses කියන්නේ ගෝතික් පේන්ටිංස් සම්බන්ධ වෙති. ඔව්. ජේසුස් වහන්සේ. මේ 1863 පේන්ටින්ද මේ තාම කලර් යන්න තුන් තියෙන්නේ. මේක ඔව්. අනිවාර්යයෙන්. කලර් නෑ ඒකෙම ස්ටේන් ග්ලාස්. ඒක වෙනස් කරගෙන රීපේන්ටිං කරලා නෑ. රීපේන්ටිං කරලා නෑ. නැත. නමුත් ඔක්කොම පැරණි ඒවා. බාල මේක කොච්චර පරණයිද මේ 1863? 155ක් වෙන වසර බැඳලා මේ පල්ලිය. අවුරුදු 1869 පල්ලිය විවෘත කරා පූජාවට. ඒ කියන්නේ මාස 6කින් මේ පල්ලිය සැදුවා ස්කොටිෂ් 1891 එකක්. died accidentally but also කියලා නැමැති. මේකේ තියෙනවා එළියේ දැන් මේ වහලෙත් පරණ එක හැමමයි තියෙන්නේ. ඒකත් වෙනස් කරේන. මට ආසම හිතුනේ මේ අර වීදුරු වල මේ කලර් කරන එකට මොකද්ද ඉංග්‍රීසි වලින් කියන්නේ සෑම්? stained glass. stained glass. stain. STAIN stain. stained Gothic glass. paintings. ඒක ඊටාම වටින එකක් සහ ඊටාම පැරණි තියෙනවා. Jehovah, thou was promised, the eyes shall be for thee. The joyous ices of oceans, the jewels of the sea,
Lo we the silent watchmen would give and take no rest, for thou as thou commandest, till our dear land be blessed. එක සිංහලෙන් පරිවර්තනය කරලා තියෙනවා. සමිඳුණු දිවයින් මුහුදේ මැණික්වන් ඔබ එනතෙක් තෙදින් සිටි අන දුන් මෙන් මේ රටටත් එලෙසින් ආසිරි දෙනමෙන් අවදිව නිතින් යදිමු ඔබගෙන් පියාණෙනි බලයෙන් යුත් එවන් සිරි වෙසෙස් සපිරි සුනිල් කෙත්වත් ගම් නියම් ගම් පෙදෙස් කඳුහෙල් අවටද මුහුදු තෙරද වසන්නෝ සතුටින් වෙත්වා සුතන් රටේ සාමදානෙන් නිති පවතින්නටත් සැබෑ පෙමින් යුත් සිතිනේ සෑම එක්සත් වන්නටත් යටත් පහත් කමිනි වැඩ කරන මෙන් සෙත් දෙනු පියාණෙනි එනතෙක් සමිඳුන් ශ්‍රී ලංකා දෙන්න සවන් යේසුස්ගේ හඬට හිමිපා නමදිමින් නගන් ගී සොඳට දිවයින රකිමින් සේවයේ යෙදෙමින් සපිරනතෙක් සිරින් පිදෙමු සියල්ලන්. කවුද මේක ලිව්වේ? Reverend Walter Stanley Senior පූජකතුමා ඉංග්‍රීසි ජාතික ස්කොට්ලන්ඩ්. ස්කොටිෂ්. Thank you. පැරණි පාසල ට්‍රිනිටි කොලෙජ් පාසලේ ගුරුවරයෙක් විසින් හිටියා. වයිස් ප්‍රින්සිපල් ඇටිරසේක. අවුරුදු 20ක් ලංකාවේ හිටපු කෙනා. 1870 ඉපදිලා 1937 එයා මිය ගියා. එයාගේ අලු ටික හපුතලේ සෙන් ඇන්ඩ්‍රූස් පල්ලියේ සුසාන භූමියෙන් තැන්පත් කරලා එයා විතරයිනේ එයාගේ නෝනාගේ එයාගේ පුතාගේ අලු ටික මේ අවට පල්ලිය අවට ප්‍රදේශේ තැන්පත් කරලා අලු ටික සෝන් කොත් 150ක් අතර කොහොමත් සංකේතය නම් ගොඩක් තියෙනවා. ඒ නිසා දෙස් විදේශ සංචාරකයන්ට හපුතලේ අර උරහිස ගාවින් යන්නේ නැතුම් උරහිසෙන් උඩට විනාඩියකින් නැග්ගොත් මේ චර්ච් එකට ඇවිල්ලා මේ සේරම බලන්න පුළුවන්. සෑම් තව දිගු කාලයක් ජීවත් වෙයි. සෑම් හම්බුනොත් මේ හිස්ටරි එක හොයාගන්න පුළුවන්. සෑම්ට දැන් වයස කීයද? 75ක්. සෑම්ට 75ක්. මම හිතන්නේ හපුතලේ සෑම් මේ අවුරුදු 75 ඉවරලා සෑම්ගෙන් පස්සේ පරම්පරාවට මේ දැනුම කොහේ හරි ලියලා තියෙනවද සෑම්? මගේ ළඟ තියෙනවා. මේ ඉතිහාසෙ මගේ නෝනට ඉන්නවා. ඊට පස්සේ අපි දරපවුල් වලට යම් අනිවාර්යයෙන් හිස්ටරි එක තියෙනවා. අනිවාර්යයෙන්. හරි. මේ ලස්සන මන්දිරයට එපිටින් තියෙන්නේ සුසානේ. කඳු වලල්ලකින් වටවුණු හපුතලේ උස් කඳු ගැට්ටක පිහිටපු තැන්න බිමක තියෙන සුසානයක් මොන තරම් ලස්සනද. ඒ ලස්සන ඇතුලේ මොකද්ද අමුතු গুপ্ত පාලු හැඟීමකුත් නැතිවමත් නෙවෙයි. හරියට සිනිදු මීදුම් සලුවක් පායපු වෙලාවට මේ සිනිදු මීදුම පායලද නැද්ද කියලා හිතා ගන්න බැරි අවස්ථාවක් වගේ. තැනින් තැන පිහිටපු කුරුස ලකුණු තියෙන සොහොන්කොත් තැන්න පුරා විහිදිච්ච තනපඳුරු ඒවයින් එන නහය කිති කැවෙන තනකොළ සුවඳ ඈතින් ඡායාවක් වගේ බොඳ වෙලා පේන කඳු පන්තිය මේ ඔක්කොම එකට ගේන්නේ ඉංග්‍රීසි නවකතාවකට හරියන රූපරාමෝ. මේ හැම කුරුසයක් යටම නිදාගෙන ඉන්නේ මීට වර්ෂ ගණනාවකට කලින් මේ දෙවොලට ආගිය බැතිමත්තු. එහෙම ආගිය බැතිමතුන්ම මේ බිමේ සදා කාලික නින්දක සැතපීලා ඉන්නේ. මෙහි යන්නේ නැයට ජීවිත පාඩමක් කියා දෙනවා වගේ. කොහොමුණත් මේ තැන්න গুপ্ত පාලු හැඟීමත් එක්ක දෙවොලට ගෙනෙන්නේ ස්වභාවික ලස්සනක්. තැන්න කිව්වහම මතක් වුණේ මේ සුසානේ ඉඳන් හරි කෙලින් බැලුවාම හෝටන් තැන්න පිහිටපු බිමත් පේනවා. එතකොට ඒ තැන්නේ නෙළුම් මල් පිපෙනකොට මේ තැන්නේ සොහොන් කොත් අතරේ සුදු පාට මිනි මල් පිපෙනවා. මේ ගමන අපිට ලස්සන මතක වගේම ජීවිත පාඩම් හිමත් කියලා දෙනවා. කඳු හෙල් සානු අතරේ තැනිතලා අපට හමු වෙන්න පුළුවන්. ඒ හමුවීම් එක එල්ලේ බැලුවාම දැස් මානෙට නොපෙනෙන්නත් පුළුවන්. හැබැයි ඇස් සරලා හොඳ අවධානයකින් බැලුවාම අන්න අපිට පේනවා ඒ ලස්සන තැනිතලා.
මෙතන දැන් බැලුවොත් එහෙම අපිට වටේ ඔව් මුළු ඔක්කොම 360ක් පේන හපුතලේ තැන. ඇත්තමයි. මෙතන නේද? ඔව්. උසම තැන උසම උසම තැනක් මේ නගරේ. නගරේ කවුරුද තියෙන. නගරෙම උසම තැනක් තමයි ඇවිල්ලා මේ පල්ලි පීඨ වෙලා තියෙන්නේ. හරි. හැම පැත්තෙම බලන්න පුළුවන්. මේකට කියන්නේ හපුතල වැලි කියලා ජියොලොජිකල් ටර්ම්ස් වලින් අපි කියන්නේ. හපුතලේ වැලි. වැලි. සෑම් මෙතන ඊළඟ විශේෂත්වය තමයි දැන් මේ හපුතලේ ටවුම ඔව් අනිවාර්යයෙන් මේක තමයි නගරේ. අඩි 2ක් බැස්සම හපුතලේ ටවුම. අඩි 2ක් බැස්සම බණ්ඩාරල පාර. බණ්ඩාර පාර. මෙතනින් අඩි 2ක් බැස්සම දඹේ තැන්න පාර. ටවුමේ හරියට සෙන්ටර් එකේ තියෙන්නේ. හැබැයි ටවුමේ මෙහෙම යන ටුවරිස්ට්ලට මේක පේන්නේ නැහැ. අයි ඔළුවට උඩින් තියෙන්නේ. මෙහෙම යනකොට ඔළුවට උඩින් තමයි මේක තියෙන්නේ. උඩම තියෙන තැන. මේම බලන්න. ඒ නිසා හපුතලේට ඇවිල්ලා හපුතලේ හරියට බලන්න ඕන නම් මේ ඇංග්ලිකන් චර්ච් එකට ආව නම් හරි. ඔක්කොම පේනවා හපුතලේ. 10ක ඈ? කතාවක් ඇවිල්ලා. ඔව්. මුළු හපුතලේම බලන්න. කතාවමට. මෙතෙන්ට ආවා නම් බලන්න පුළුවන්කමක් තියෙනවා. මේක පාවිච්චි කරන්නේ පූජාවට විතරයිද මේ ගන්ටාර? පූජාව විතරයි. ඒ ශබ්ද කරොත් මිනිස්සු වෙනවා. අනිත් එක මරණයක් කියනකොට සීනෝ දානවා. හරි. ඒක අනිවාර්යයි. හරි. අනිත් එක මෙතන එනකොට මම කතාවක් කියන්නේ මේකේ. ඔව්. මේ පල්ලිය ඇවිල්ලා වහලා ඇවිල්ලා මේ වාගේ ස්ටීප් වගේ ඔව්. තියෙනවා. ඔව්. මේකෙන් කතා තියෙන අර රෙවරන්ඩ් සීනියර් කියලා නැමත කවියෙක් කියලා තියෙනවා. එයාගේ කවියෙන් මේ පැත්ත බලනකොට මේ රූෆ් එකෙන් වයින් කාලේ වැයි වතුර අරිම වැටෙන වාල උඩට මේ පැත්ත වැටෙන වතුර කොටස යන මහවලි ගඟට වැටෙනවා. ඇයි හරිනේ? හරි. ඒක කියමු. මෙහෙම. ඔව්. අතනින් වහලේ හරියට මේ හපුතලේ බුදුන. බුදුද අර පේන්නේ හපුතලේ කන්ද. කණ්ඩ මේ උඩට වැස්සහම මේ තහඩුවෙන් එන වතුර හොම ගිහිල්ලා මේ පහළ කදුරුගම වලට ගිහිල්ලා උමාවියේ දිගේ ගිහිල්ලා අර පැත්තෙන් වැටෙනවා මහවැලියට. මහවැලියට. එතකොට මේ වහලේ වැටෙන වතුර ටික මහවැලියට. මේ පැත්තෙන් වැටෙන වතුර ටික මෙතනින් වැටුනහම අවයා කියන්න දන්න ටික. මේ පැත්තේ යන නීම ගිහිල්ලා කොස්ලාන්දේ පැත්තේ ගිහිල්ලා වලව්ව ගඟට වැටෙනවා. මෙතනින් මේ වැටෙන වතුර ටික ගිහිල්ලා වලවේ ගඟට වැටෙනවා. මහවැලි ගඟ මූදට වැටෙනකොට වලවේ ගඟ මූදට වැටෙනකොට හපුතලේ වතුර හරියට මෙතනින් බෙදිලා තමයි මේ දෙපැත්තට යන්නේ. අනිවාර්යයෙන්. ඒ නිසා හරිම හිස්ටෝරිකල් තැනක් සහ මේ බිල්ඩින් එකේ එක තැනට වැටෙන වැහි බිඳුව දෙකට කැඩුනොත් මේ පැත්තෙන් යනවා බලංගොඩ සානුවට මේ පැත්තෙන් යනවා වැඩිමඩ සානුවට. මේකේ පුරාම තියෙන්නේ සොහොන් කොත්. ඔයාගේ තාත්තගේ සොහොන මේකේ තියෙනවද? තාත්තගේ සෝන තියෙනවා. තව කාගේදවත් දන්නේ නැගේ සොහොන් කොත්. පෙලස් ගෝඩ්නලා තියෙන හැම්ප්ටන් බසක අයිතිකාරය. ඔව්. ඒගොල්ලෝ ගොඩක් තියෙන ටියුටින් නොල්ටේනිස් කියලා අර තියෙන්නේ. ඔව්. ඒ කතාවේ ඊට පස්සේ මේකෙන් ඇවිල්ලා අපේ ටෙනිස් කෝට් එකේ අපේ බට්ටේ ඒ ඔව්. කාලේ සුද්ධෝ සෙල්ලම් කරන්නේ ඉරිදා දවස්වල. හරි. ඒකෙන් ඇවිල්ලා දඹතල වත්තේ කියන විලියම් ගෝප් කියලා ඔව්. ටෙනිස් සෙල්ලම් කරනකොට යාට හෘදය හමාරුව ඇවිල්ලා ඉතින් වැටුණා පුටුවෙන්. ඇట్లా නැති. යාගේ සෝනක් මේ ඇවිල්ලා සෝන ඇවිල්ලා ඒ ගල ඔව්. සෝන් ගල ඇවිල්ලා දඹතල වතු කම්කරු විසින් සාධක කරා. මෙතන සොහොන් කොත් ඔක්කොම කීයක් විතර තියෙනවද සර්? 110කට වැඩි. ඒ 110ම කවුද? වැඩිපුරාම තියෙන ඉංග්‍රීසි ජාතික ස්කෝල්. ඒ නිසා මම හිතනවා දෙස් විදේශ සංචාරකයෝ හපුතලේට ආවහම හපුතලේ හිස්මුදුනේ තියෙනවා මේ වටේ හිටපු තේවතු හදපු දියතලාව කැම්ප් එකට සම්බන්ධ වෙච්ච මේ තේවතු වල හිටපු ස්කොට්ලන්ත ජාතිකයන්ගේ සොහොන් කොත් ටික බලන්න ඕන නම් එන්න ඕන මෙන්න මෙතෙන්ට. ඒ නිසා එංගලන්තෙන් එන සංචාරකයෝ ස්කොට්ලන්ඩ් වලින් එන අය මං හිතන්නේ වඩා ප්‍රියයි මේ ඇන්ග්ලිකන් චර්ච් එක ගාවට එන්න. ඒගොල්ලන්ගේ ඥාති මිත්‍රාදී මුතුන් මිත්තන්ගේ සොහොන් කොත් ටික තියෙනවා මෙතන. අනිවාර්යයෙන්. ඒතර මෙතන සොහොන් කොත් කීයක් තියෙනවද සෑම්? මට අනිවාර්යයෙන් කියන්න පුළුවන් 110ට වැඩි තියෙනවා. වැඩි පිරිසක් ඇවිල්ලා ස්කොටිෂ් ඉංග්‍රීසි ජාතිකයෝ සෝන්තකෝ. සොහොන් කොත් 150ක් විතර තියෙනවා. ඔව් 150. කාට හරි රීසර්ච් එකක් කරන්න ඕන නම් එයාගේ සොහොන් කොතේ නම ගහලා තියෙනවා. මගේ වර්ෂය ගහලා තියෙනවා. නම් ටික ඔක්කොම සෑම් ළඟ තියෙනවා. ඒ නිසා හපුතලේ ටුවරිසම් හදන්න ඕන නම් අර නම් ටික අරගෙන ස්කොට්ලන්ඩ් ජාතිකයන්ට කිව්වනම් උඹලගේ ඥාති මිත්‍රාදීන් මෙහි හිටිය ඇවිල්ලා උඹලගේ ඥාතීන්ගේ සොහොන් ටික මෙන්න හපුතලේ ඔළුව උඩ තියෙනවා. අනිවාර්යයෙන්ම.
සොහොන් පොත් 150ක් විතර මෙතන තියෙනවා. ඊටාම පැරණි එක එක වර්ගයේ කළු ගලින් හදපු සොහොන් පොත් මේකේ තියෙනවා. ඒ තරක් නෙවෙයි සෑමට පේනවා ඇති අතන ඇවිල්ලා ඉන්නවා සුදු ජාතික මිත්‍රයෙක් අර. එයා මේ සොහොන් කොතක මම එනකොට මෙහෙම නිදාගෙන ඉදල් ගස් හින දිහා බලාගෙන ඉන්නවා. එයා බලාගෙන ඉන්නවා. එයාට කොච්චර දෙයක් දැනෙනවද මේ සොහොන් පොත් උස්ට? අනිවාර්යයෙන්ම දැනෙනවා. ඔව්. එහෙනම් සෑම්ට thank you. Thank you very much. Thank you very much. It's my, this to share my history. Every history has a beautiful stories. Tells a beautiful story about. Thank you. Yes. මම thank you කියන්න ඕනේ father Joel Jackson. Jackson. Yeah. මං father Joel Jackson ට කතා කරලා කිව්වා මට ඇන්ග්ලිකන් චර්ච් ගැන පොඩ්ඩක් හොයාගන්න ඕන. මට චර්ච් එකට එන්න ඕන. ඒකේ විස්තර අහගන්න ඕනකම කිව්වා. අන්න එතන ළඟ ගෙදර ඉන්නවා සෑම් උදව් කරයි කියලා. ඔයා father Joel ටත් thank you කියලා කියන්න ඕන. අද එයාට අම්බේලා ආවල එක්කනම හමු වුණා. අද සමාත පල්ලියට එන්න ඉඩ තියෙන කියන්න ගොඩක් thank you Sam. ආදරෙන්. Thank you. සුසානයක් කියලා කියන්නේ කිතුණුවන්ට ඉතාම සමීප තැනක්. මේ දෙවොල පිහිටාපු තැනිබිමත් හපුතලේ ටවුමේ ඉඳන් බණ්ඩාරවෙලට යන පාරේ ඉඳන් ඔළුව උස්සන්න නැතුව බැලුවහම පේන්නේ නැහැ. හැබැයි ඔළුව ටිකක් උස්සලා බලනකොට අපිට මේ තැන්න පේන්න ගන්නවා. ජීවිතෙත් ඒ වගේ තමයි. කොහොමින් කොහොම හරි මේ ලස්සන මතක ගොඩක් එක්ක අපි දිග ගමනක් යන්න ආයෙම අඩිය තියනවා. එහෙනම් තංගමලේ ගමනේ මගතොටදි හම්බෙන තවත් ලස්සන නවාතැන් පොළවල් එක්ක ඉස්සරහදි හම්බෙමු.